අයිබෝවන් සුබ දවසක් හැමෝටම ලංකාවේ අංක 1 ප්‍රායෝගික පටකරෝපණ පුහුණු වැඩමුළුව කොහෙද තියෙන්නේ? කවදද තියෙන්නේ? කවුද කරන්නේ? කොහොමද කරන්නේ? කීයක් අය කරනවද? දවස් කීයක් තියෙනවද? ඕන කෙනෙකුට ඉගෙන ගන්න පුළුවන්ද? මොනවද ඕන කරන අධ්‍යාපන සුසුකම්? නතර වෙලා ඉගෙන ගන්න පුළුවන්ද? මේ වගේ ගොඩාක් ප්‍රශ්න නිරන්තරයෙන්ම මට යොමු වෙනවා. මගේ WhatsApp එකට එනවා, කෝල් කරලා අහනවා, Facebook එකේ අහනවා, කමෙන්ට්ස් දානවා. මේ එකී ලොකී මෙකී හැම ප්‍රශ්නයකටම එකපාර සරල උත්තරයක් දෙන්න මම සූදානම් වුණා. මොකද මේක දිගින් දිගටම මේ විදිහට යන්න බෑනේ. හැමෝටම උත්තරය පොදුවේ දුන්නම හැම කෙනෙකුටම වැටහෙනවා. එහෙනම් අපි කතා කරමු අද මොකක්ද මේ ප්‍රායෝගික පටකරෝපණ පුහුණු වැඩමුළුව කියන්නේ. මුලින්ම අපි කතා කරමු මේ ගැන. මොකක්ද මේ ප්‍රායෝගික පටකරෝපණ පුහුණුව කියන්නේ? ටිෂු කල්චර්. ටිෂු කල්චර් ඕන කෙනෙකුට ඉගෙන ගන්න පුළුවන්. ඒකට අධ්‍යාපන මට්ටමක්, වයස් මට්ටමක්, ගැහණු පිරිමි ભેදයක් මේ කිසිම දෙයක් නැහැ. ඇත්තටම දෙයක් කියලා දෙන මට්ටමින් අවබෝධ කරගන්න සහ වැඩ කරන්න හැකියාව තියෙනවා නම් ඕනම කෙනෙකුට ටිෂු කල්චර් උගන්වන්න මට හැකියාව තියෙනවා. විශේෂයෙන්ම ගොඩක් අය අහන දෙයක් තමයි මොනවද මේකට ඕන අධ්‍යාපන සුසුකම්, මොන වගේ අධ්‍යාපන සුසුකම් ඕනද? ඒ වගේ ගොඩක් ප්‍රශ්න අහනවා. ඇත්තටම අධ්‍යාපනය ඕන තමයි. අධ්‍යාපන සුසුකම් ඕන. හැබැයි ඔයාලට අවශ්‍ය වෙන්නේ දෙයක් තේරුම් අරගෙන වටහා ගන්න පුළුවන් හැකියාව. ඔබ මොන අධ්‍යාපන මට්ටමේ හිටියත්, ඔබ සාමාන්‍ය පෙළ සමත් වුණත්, උසස් පෙළ සමත් වුණත්, උපාධියක් හැදෑරුවත්, ඒ වගේම ඩොක්ටරේට් එකක් තියෙන කෙනෙක් වුණත්, මාස්ටර් එකක් කරපු කෙනෙක් වුණත් මේ එකී ඕනම කෙනෙකුට මුල ඉඳලා හරිම සරලව දන්න සිංහලෙන් ටිෂු කල්චර් උගන්වන්න අපිට හැකියාව තියෙනවා. අනේ නිසාවෙන්ම අපි තමයි පැහැදිලිව සරලව මේක ඔබට අධ්‍යාපනය අවබෝධ කරගන්න පුළුවන් විදිහට කියලා දෙනවා. ලංකාවට ප්‍රායෝගික පටකරෝපණ පුහුණුව හඳුන්වලා දුන්නේ අපේ ආයතනයේ එවර්ග්‍රීන් ඇග්‍රිකල්චර් පුද්ගලික සමාගමේ අංකුර බයෝටෙක් අපේ ටිෂු කල්චර් ලැබ් එකත් එක්ක එකතු වෙලා විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ පටකරෝපණ තාක්ෂණය පිළිබඳව Facebook සමූහය මේ වෙනුවෙන් සුවිශේෂී කටයුත්තක් කරා. ඉතින් එදා මෙදා තුර ලංකාව තුල බොහොම අපහසු තැනක හැංගිලා තිබිච්ච පටකරෝපණය එහෙම නැත්නම් ටිෂු කල්චර් එළියට ගෙනහැල්ලා අපි පටකරෝපණය විදිහට මේක පරිවර්තනය කරගෙන ඔබ අතරට අරගෙන ආවා. ඒ ගෙනාපු ගමන මේ වන විට අතිශය සාර්ථක මට්ටමකටපත් වෙලා. මේ වන විට ගොඩක් අයට උනන්දුවක් ඇති වෙලා තියෙනවා ටිෂු කල්චර් ඉගෙන ගන්න. ඊළඟට ඔයගොල්ලෝ අහනවන්නේ කවුද මේක කරන්නේ, කොහෙද තියෙන්නේ කියලා. ඉතින් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක සම්පූර්ණයෙන්ම මගේ වගකීමක් විදිහට මම අරගෙන මේක මුල ඉඳලා අග දක්වාම මම සාර්ථකවම ඔයාලත් එක්ක ඉඳගෙන ඔයාලට පැහැදිලිවම අඩියෙන් අඩිය ඔයාලව ඉස්සරහට අරගෙන මේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක අංග සම්පූර්ණ පටකරෝපණ පුහුණු වැඩමුළුවක් විදිහට අවසන් කරනවා. ඉතින් එතනදී ඔයාට වරදින්න විදිහක් නැහැ. මොකද වරදින්න මම ඉඩක් තියන්නේ නැහැ. මේක මගේ පූර්ණ කාලීන කැපකිරීමක් විදිහට අපේ විද්‍යාගාරය තුල නිෂ්පාදන කටයුතු සිදුවන අතරතුර තමයි ඔයාලට මේ පුහුණුවට සහභාගී වෙන්න හැකියාව ලැබෙන්නේ. විශේෂයෙන්ම අපේ ආයතනයේ පිහිටලා තියෙන්නේ කළුතර දිස්ත්‍රික්කයේ බදුරලිය කියන නගරේ. ඉතින් කළුතර දිස්ත්‍රික්කයේ බදුරලිය නගරේ තමයි අපේ විද්‍යාගාරය පිහිටලා තියෙන්නේ. වටපිටාවේ පිහිටි නගර ගැන කතා කරොත් කලවාන නගරය, පැලවත්ත, මතුගම, අගලවත්ත, හොරණ, බුලත් සිංහල මෙන්න මේ නගරවලට මැද වෙලා තමයි බදුරලිය නගරය පිහිටලා තියෙන්නේ. ඉතින් හයිවේ කියන කෙනෙකුට නම් දොඩංගොඩ එක්සිට් එකෙන් ඇවිල්ලා ඉවරලා එන්න පුළුවන්. ඒ විතරක් නෙමේ ගාල්ල පැත්තේ ඉඳලා එනවා නම් දොඩංගොඩින් එක්සිට් වෙන්න පුළුවන්. කොළඹ පැත්තේ ඉඳලා එනවා නම් දොඩංගොඩින් එක්සිට් වෙන්න පුළුවන්. රත්නපුර පැත්තේ ඉඳලා එනවා නම් කලවාන හරහා එන්න පුළුවන්. හොරණ පැත්තේ ඉඳලා නම් බුලත් සිංහල හරහා එන්න පුළුවන්. ගාල්ල මාතර LPT පැත්තේ ඉඳලා නම් පැලවත්ත හරහා එන්න පුළුවන්. මේ ඕනම පැත්තකින් බදුරලිය නගරයට ඊටම පහසුවෙන් එන්න යන්න පුළුවන්. ඉතින් අපේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක අපි දවස් 7ක ට්‍රේනින් එකක් විදිහට තමයි කරගෙන යන්නේ. දවස් 7ක් පුරාවටම උදෑසන 8:00 ඉඳලා හවස 4:00 වෙනකන් එක දිගටම ඔයාට මේ අත්දැකීම් ලබා ගන්න අවශ්‍ය කරන සියලුම පහසුකම් ටික ලබා දීලා අවශ්‍ය කරන ඉඩකඩ ලබා දීලා අපි මේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක ලෑස්ති කරලා තියෙනවා. ඉතින් මෙතනදී ගොඩක් අයට ප්‍රශ්නයක් වෙනවා මේක එක දිගටම කරගෙන යන්න ඕනද කියලා. ඇත්තෙන්ම ඔව් එක දිගට කරගෙන යන්න ඕන. හැබැයි ඔයාට තියෙන අවශ්‍යතාවයන් මත ඔයාට පුළුවන් සතියකට දිනයක් දෙකක් හෝ අදාළ විදිහට වෙන් කරගෙන
අනිත් ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන කටයුතු වලට බාධාවක් නොවන ආකාරයට ඔබට අවශ්‍යතාවය මත මේ දින ටික සැලසුම් කරගන්න පුළුවන්. ඉතින් මේ විතරක් නෙමෙයි අපි මේ ප්‍රායෝගික පුහුණුව ලබා දෙන අවස්ථාවේදී ඔබට අවශ්‍ය කරන සියලුම අමුද්‍රව්‍ය, ඒ වගේම අවශ්‍ය කරන රසායනික ද්‍රව්‍ය, අවශ්‍ය කරන උපකරණ මේ සියල්ලම විද්‍යාගාරයේ පැත්තෙන් සපයනවා. ඔබට තියෙන්නේ ඇවිල්ලා අපේ දේවල් පාවිච්චි කරලා ප්‍රවේශමෙන් පරිහරණය කරලා නිවැරදිව හරියටම මේ දේවල් ඉගෙන ගන්න. ඉතින් ඔබ රැකියාවක් අපේක්ෂාවෙන් මේ තාක්ෂණික ධර්ම ලබා ගන්න අපි ගාවට එනවනම් අපි ඊටමත්ම පැහැදිලිව ඔබ රැකියාවක් ඉලක්ක කරගෙන මේ පුහුණුව ලබා දීලා ඒ සඳහා සුදුසුකම් ටික සපුරාලන තෙක් ඔබ පසුපසෙන් ඉඳලා ඔබේ සියලු අඩුපාඩු නිවැරදි කරලා ඔබ දක්ෂ තාක්ෂණ ශිල්පියෙක් කරලා තමයි අපි එළියට යවන්නේ. මේක තමයි අපේ ආයතනය තුළ සහ අපේ පුහුණු වැඩමුළු තියෙන සුවිශේෂත්වය. ඉතින් මම හිතන්නේ මේ වන විට විදේශ රටවල් ගණනාවකටම අපි අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට රැකියාව අවස්ථාවල් උදා කර දීලා තියෙනවා. ඉතින් ඒ අය මේ වන විට ඉතාමත් සතුටෙන් රැකියාව කරනවා. මොකද අපි යාළුවෝ හොඳ ට්‍රේනින් එකක් හොඳ ප්‍රායෝගික පුහුණුවක් ලබා දීපු නිසා වෙයි. ඒ විතරක් නෙමෙයි ලංකාවේ විද්‍යාගාර පද්ධතිය තුළටත් අපි අපේ සේවය ලබා දීලා මේ වන විට තාක්ෂණ ශිල්පීන් ප්‍රමාණයක් ලංකාවේ විද්‍යාගාර වලටත් නිරන්තරයෙන්ම යොමු කරමින් සහ කරන අතරතුර තමයි මේ ඔබත් එක්ක කතා බහ කරන්නේ. ඉතින් ඔබ හරියට මේ දේ ඉගෙන ගන්නව නම් අපි දෙන සම්පත් සහ අපි දෙන අවස්ථාව භාවිතා කරලා මේ දේවල් ටික හරියට ඉගෙන ගන්නව නම් ආයි කොහෙවත් ගිහිල්ලා මේක ඉගෙන ගන්න ඕනේ නැහැ. අපි මොකද පැහැදිලිව සරලව නිවැරදිව කියලා දෙන එකම ආයතනයේ හින්දා. ඉතින් අහනවන්නේද කීයක් අය කරනවද කියලා? මේ තියෙන සියලුම දේවල් ටික දීලා අපි ඔයාලගෙන් අය කරන්නේ රුපියල් 30000ක් වැනි මුදලක් විතරයි. ඉතින් රුපියල් 30000කට තමයි මේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක ඔයාලා වෙනුවෙන් arrange කරලා තියෙන්නේ. ඉතින් ඒ අතරතුර මේ ඔබ ගෙවන මුදලට සෑහෙන එහා ගිය දැනුමක් සහ ප්‍රායෝගික අත්දැකීම් ගොන්නක් අපි ඔබට ලබා දීලා අවශ්‍ය කරන ආයතන සම්බන්ධීකරණයකුත් සමග තමයි වටිනා සහතිකයකුත් ඔබට ලබා දීලා ඔබව මෙතනින් එළියට යවන්නේ දක්ෂ පටකරෝපණ තාක්ෂණ ශිල්පියෙක් බවට පරිවර්තනය කරලා. හිස් අතින් එන ඔයාගේ සාක්කු ඔළුව මේ හැමදේම පුරවලා එළියට යවනවා දක්ෂ පටකරෝපණයේ නියමුවෙක් එහෙමත් නැත්නම් තාක්ෂණ ශිල්පියෙක් කරලා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ අනාගතය තීරණය කරන්න අපිත් එක්ක එකතු වෙලා මේ දැනුම නිවැරදිව අත්විඳලා සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න. විශේෂයෙන්ම ඔබ අවංකව මේ වෙනුවෙන් කැප වෙනවා නම් අපිත් අවංකව මේ දේවල් ටික ඔබට කියලා දෙනවා. ඒක තමයි අපිට තුල තියෙන සුවිශේෂත්වය. විශේෂයෙන්ම ටිෂු කල්චර් උගන්වන අවස්ථාවල් වල සහ මේවා බෙදා ගන්න අවස්ථාවල අපි දේවල් සංගවමින් සහ දේවල් ඔබට වසන් කරමින් උගන්වන්නේ නැහැ විශේෂයෙන්ම. ඉතින් ඒ නිසා විවෘතව කතා කරන විවෘත සංවාදයක් තුල ප්‍රායෝගිකව ඉගෙන ගන්න කැමති නම් අදම අපේ ආයතනයට කෝල් එකක් දෙන්න. 077 1131 656 077 1131 656 Evergreen Agriculture සමාගම අංකුර බයෝටෙක් අමිල ලක්මාල් ශ්‍රී ලංකාවේ පටකරෝපණ තාක්ෂණය මෙන්න මේ සියලුම සංවේදන ක්‍රමවේද ඔස්සේ මේ සියලුම සමාජ මාධ්‍ය සමූහයන් ඔස්සේ ඔබට මේ පිළිබඳව වැඩි විස්තර ලබා ගන්න පුළුවන්. ඉතින් ඔබත් ලෑස්ති නම් අපිත් එක්ක එකතු වෙලා ලොකු ගමනක් යන්න කෘෂි කර්මාන්තය තුල පෙරලිකාර ගමනක් යන්න මේ පාසල් නිවාඩු කාලය තුල ඔබටයි මේ සුවිශේෂී අවස්ථාව. ගොඩක් අය අහලා තිබ්බා පාසල් නිවාඩු කාලය අපිට මේ වෙනුවෙන් යොදා ගන්න බැරිද කියලා. ඇත්තටම පුළුවන්. ඔබට තියෙන්නේ මේ දුරකථන අංක වලට ඇමතුමක් දීලා දවස වෙන් කරගෙන අපිත් එක්ක වැඩේ පටන් ගන්න. අපි ඔබව මෙතනින් ඈතර කරනවා. ඉතින් සාර්ථකව ඈතර කරනවා. එහෙමනම් ඔන්න හැමදේම පැවසුවා. තව එක දෙයක් අමතක වුණා. ගොඩක් අය ඇහුවා අපිට නවාතන් පහසුකම් ලබා ගන්න බැරිද කියලා. ඉතින් මගේ විද්‍යාගාරයේ නිවසේත් මේ වෙනුවෙන් නවාතන් පහසුකම් දෙන්න හැකියාවක් නැහැ. නමුත් වටපිටාවේ තියෙන නවාතන් සපයන ආයතන සහ නිවාස කීපයක්. ඉතින් මම ඔයාලගේ තියෙන අවශ්‍යතාවයන් මත ඔයාලා මේ තැන් වලට යොමු කරලා ඔබට ආරක්ෂාකාරී නවාතන් පහසුකම් සූදානම් කරලා දෙන්නත් අපි සැදී බැහැදී ඉන්නවා. මොකද ඔයාලා දුර බැහැර ඉඳලා ආවොත් අනිවාර්යෙන් මේ ප්‍රදේශය පිළිබඳව නොදන්න නිසා මේ වගේ ගැටලු වලට මුහුණ දෙන්න සිදු වෙන හින්දා. ඉතින් එහෙනම් මං හිතන්නේ සියලුම දේවල් මම පවසලා අවසానයි. දැන් ඉතින් ඔයාලට පුළුවන් මේ නිවාඩු මාසේ අපිත් එක්ක එකතු වෙලා ටිෂු කල්චර් ඉගෙන ගන්න. මොනවද? ප්‍රායෝගිකව පටකරෝපණය හදාරන්න. එහෙමනම් ආරාධනා කරන එකතු වෙන්න කියලා ඕගොල්ලෝ හැම කෙනෙකුටම ජයග්‍රාහී දවසක්. ජය වේවා.